ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘස මහා සෑය දඹදිවවත් නෑ මෙහිම සෑයක්. දෙව්ලොවවත් නෑ බ්‍රහ්ම ලෝකේවත් නෑ. අසද්දෘස මහා සෑය සමාන වෙන්නේ නෑ. ඉතින් නාග ලෝකෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩැම්මුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක තරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් තරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. එදා ලංකාවේ වී වේලා ගන්නවත් ඉරව්ව වැටුන්නේ නැහැ කියනවා. අහසේ කසාවතක් ඇතුරුවා වගේ කියනවා රුවන්වැලි සෑයට සංඝයා වැඩපු දවස. 96 කෝටියක් පිරිත් කියද්දින් තමයි ධාතු තැන්පත් උනේ. මේ රම්මැලි මහා සෑයේ මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කළා. ඒ වෙලාවේ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ සද්ධාවෙන් ඉන්න මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. 30000ක් පිරිස මඟඵල ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් බිහිවෙච්ච තැන. මේ රුවන්වැලි මහා සෑයේ මළුවේ රහතන් වහන්සේ නමක් හිටපු නැති තැනක් නැහැ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑයේ 3 වතාවක් පැදකුණු කරලා ওই පේසා මල්ලු මට්ටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ, උඩින් බහින්න තියෙන්නේ මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයට. එහෙම උඩින් බැහැලා ඇතුලේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතු මැණික් පාෂාණ වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අඹලා තියෙනවා ඇතුලේ. බාතිය කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා 이르දියෙන් දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි සෑය මළුව වගේ මළු 4ක් ඕන කියනවා ඇතුලේ තියෙන පිළිම ටික එළියට ගත්තොත්. අසූරියන් ධාතු ගර්භයේ ඇතුළත බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල තියෙන. අන්න අසද්දෘසයි. එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි රුවන්වැලි මහා සෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහා සෑයේ තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑයේ මැද මැණික් වලින් බෝධින් වහන්සේ මේ